ආයතන සංග්‍රහය වීඩියෝ කතා මාලාවට ඔබ විතා ආදරෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. ආයතන සංග්‍රහය වීඩියෝ කතා මාලාව ආරම්භ කළා. අපි අද ආරම්භ කරනු ලබන්නේ තුන්වන කතා මාලාවයි. අද දින කතා කිරීමේ බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ ගුරුවරුන්ට ගත හැකි නිමාඩු. මෙතෙක් අප සමග රැඳී සිටිය ඔබට ස්තුතිවන්ත වෙන අතර අද පාඩමට ඉතාම ආදරෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. හරි, අපි කතාව ආරම්භ කරමු. ගුරුන් සම්බන්ධ නිමාඩු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. ඔයාලා ආයතන සංග්‍රහය මීට ඉස්සරින් වීඩියෝ කතා මාලා වීඩියෝ දෙක බැලුවා නම් ගුරුන්ට සම්බන්ධ නිමාඩු කොතන සඳහන් වෙන්නේ කියලා දන්නවනේ. බලපු නැති අයට අපි කිව්වොත් එහෙම ආයතන සංග්‍රහය පටුනට යන්න පුළුවන් පස්වෙනි පිටුවේ තියෙන පටුනට කියලා බැලුවොත් එහෙම තියෙනවා මෙතන පරිච්ඡේද තියෙනවා ගණනාවක් මේ විදිහට පල්ලහැට. මේ පරිච්ඡේද තියෙනවා 35ක්. පරිච්ඡේද මේ 35න් රෝම ඉලක්කම් වලින් දාලා තියෙන්නේ. මේ 12 වෙනි පරිච්ඡේදය තමයි නිමාඩු ගැන සඳහන් වෙන්නේ. මේ 12 වෙනි පරිච්ඡේදයේ නැත්නම් රාජ්‍ය සේවකයන්ට ගන්න පුළුවන් නිමාඩු ගැන සම්පූර්ණ විස්තර සඳහන් වෙන මේ 12 වෙනි පරිච්ඡේදයේ. මේ 12 වෙනි පරිච්ඡේදය ගැන සම්පූර්ණ විස්තරයක් කරලා තියෙනවා මම දෙවන වීඩියෝ එකේ. බලපු නැති කට්ටිය ඉන්නවා නම් ඉස්සරහ ගිහිල්ලා දෙවන වීඩියෝ එක බලන්න කියලා මම ආරාධනා කරනවා. හරි, ගුරුන් සම්බන්ධ සියලු විස්තර සඳහන් වෙලා තියෙන නැත්නම් ගුරුන්ට සම්බන්ධ ගන්න පුළුවන් නිවාඩු ගැන සඳහන් වෙන්නේ 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි උපවගන්ති යටතේ. බැලුවොත් මේ විදිහට පල්ලෙහාට 12 වෙනි පරිච්ඡේදයේ කරුණු තියෙනවා 37ක් තියෙනවා. නිවාඩු ගැන උපවගන්ති 37ක් තියෙනවා. මේ 37න් මේ බැලුවොත් මේ 37ක් තියෙනවා. ගොඩක් දේවල් අපි මේවා හැමදේම සරලව කතා කරගෙන ගියා විස්තර කරගෙන අපි ඉස්සරහට එකින් එක විස්තර කරනවා. මේ ගුරුවරුන් සම්බන්ධ නිමාඩු ගැන සඳහන් වෙන්නේ 24 වන උපවගන්තියේ 12 වන පරිච්ඡේදයේ 24 වන උපවගන්තියේ. මෙතනින් එහාට තමයි තියෙන්නේ පිටු අංකය කිව්වොත් මේ 161 530ක් තියෙනවා මේ ආයතන සංග්‍රහයේ මේකේ පිටු. මේකේ 161 වෙනි පිටුවේ ඉඳලා තමයි ගුරුවරුන් සම්බන්ධ නිවාඩු සඳහන් වෙන්නේ. අපි මෙතනින් එහාට බලමු ගුරුවරුන්ට ගන්න පුළුවන් නිවාඩු මොනවද කියලා. හරි. මම මේකේ කිසිම දෙයක් ටයිප් කරපු නැහැ. මේ මාතෘකාව විතර ටයිප් කරලා තියෙන. ඒත් ඔක්කොම උපුටා ගැනීම තියෙන්නේ. 12 වෙනි පරිච්ඡේදයේ ගුරුන් සම්බන්ධ නිමාඩු සඳහන් වෙනවා. ආයතන සංග්‍රහය 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි උපවගන්ති යටතේ ගුරුන් සඳහා ලබාගත හැකි නිවාඩු ගැන විස්තර කර ඇත. හරි. ඒක තියෙනවා 24 වෙනි උපවගන්ති යටතේ පළවෙනි කොටස යටතේ විස්තර කරලා තියෙනවා. පහත දැක්වෙන උපවගන්ති වල සඳහන් වන අවස්ථාවලදී හැර, ඒ කියන්නේ මේ පල්ලෙහාට සඳහන් කරන අවස්ථාවලදී හැර ගුරුවරුන්ට සාමාන්‍ය විවේක නිවාඩු ලබා ගත හැක්කේ පාසල් නිවාඩු කාලයේදී පමණි. මම ඒක හයිලයිට් කරලා තියෙනවා. ගුරුවරුන්ට සාමාන්‍ය නිවාඩු ලබා ගත හැක්කේ පාසල් නිවාඩු කාලයේදී පමණි. හැබැයි මෙතන කියනවා පහත දැක්වෙන උපවගන්ති වල සඳහන් වන අවස්ථාවලදී හැර. හරි. සාමාන්‍ය වර්ෂයේ අනිත් කාලවලදී ඔවුන්ට එම නිමාඩු ගැනීමට හිමිකමක් නැත. හැබැයි පහත උපවගන්ති යටතේ නිමාඩු ගන්න පුළුවන්. නැත්නම් නිමාඩු ගන්න බෑලු. නිමාඩු කාලෙ විතර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා 24 දෙවෙනි කොටසේ දිවයිනෙන් බැහැර ගත කිරීම සඳහා පිටරටකට යනවා නම් ගුරුවරුන්ට නිමාඩු දෙන විට එම නිමාඩු කාලය තුලට වැටෙන පාසල් නිමාඩු කාලවල එකතුව පිටරට යනකොට නිමාඩු ගන්නව නම් ඒ ගන්නකොට අහුවෙන පාසල් නිමාඩු කාලවල එකතුව පාසල් නිමාඩු කාල අහුවෙනවා අගෝස්තු දෙසැම්බර් අප්‍රේල් වගේ තව සෙන්සුරායිද තියෙනවා රජ නිමාඩු ඒ වගේ එකතුව එම නිමාඩුව ආරම්භී දසමසක් ඇතුළත වැටෙන පාසල් නිමාඩු කාලවල මුළු එකතුව. දැන් අපි බැලුවොත් එහෙම දැන් කෙනෙක් ගන්නවා මාස නැත්නම් අවුරුද්දක් නිමාඩු ගන්න. ඒතර මාස 12ක් නේ. ඒකට බලන්න කියන්නේ දසමසක් තුල තියෙන පාසල් නිමාඩු ගන්න කොච්චරක්ද කියලා. එතකොට අපි කිව්වොත් මාස 5ක් නිමාඩු ගන්නවා නම් අපි මාස 5කට තියෙන පාසල් නිමාඩු ගන්න කියමුකෝ 25යි කියලා. එතකොට දසමසක් තුල පාසල් නිමාඩු ගන්න තියෙන්නේ 30ක්. එතකොට මෙයාට වැටුප් සහිත නිමාඩු දෙනවා 30ම ගන්න පුළුවන් කියලා මේ කියන්නේ. හරි ඉස්සරහට හරියට විස්තර කරමු.
ඇතුළත වැටෙන පාසල් නිමාඩු කාලවල එකතුව යන දෙකෙන් අඩු කාලයට සමාන කාලයක් පහත දැක්වෙන නියමයන්ට යටත්ව සම්පූර්ණ වැටුප් සහිත නිමාඩු වශයෙන් දිය හැකිය. හරි බලමු. ඒ කියන්නේ දසමාසක් තුල තියෙන නිමාඩු යාලට ගන්න පුළුවන්. අවුරුද්දක් රට ඉන්නවනම් පෙර රටක ඉන්නවනම් දසමාසයකට අහු වෙන පාසල් නිමාඩු කාලවල එකතුව එයාට නිමාඩු වශයෙන් ගන්න පුළුවන් කියලා මේ කියන්නේ. හරි බලමු මොකද්ද කියන්නේ කියලා. එබඳු වැටුප් සහිත නිමාඩු දිය යුත්තේ තනි අඛණ්ඩ කාල පරිච්ඡේදයක් වශයෙන් පමණි. එක දිගට ගන්නව නම් විතරයිලු මේ නිමාඩු ගන්න පුළුවන්. හරි එසේ දෙන ලද සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුව ආරම්භ විය යුත්තේ අනුමත කරන ලද සම්පූර්ණ නිමාඩු කාල පරිච්ඡේදයේ පටන් ගැනීමේදීය. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දින 100ක නිමාඩුවක් ගන්නවා දින 50ක අපට හම්බ වෙනවා පාසල් දසමාසක් ඇතුළත තියෙන පාසල් නිමාඩු කාලවල එකතු අපි කිව්වොත් එහෙම දවස් 50ක් කියලා. එතකොට අපට වැටුප් සහිත නිමාඩුවක් හම්බ වෙනවා 50ක. එතකොට වැටුප් රහිත 50 දින 100ක් අපි නිමාඩු ගන්නවා නම් දසමාසයක් ඇතුළත තියෙන නිමාඩු ගාන පාසල් නිමාඩු ගාන 50යි නම් වැටුප් සහිත දින 50ක නිමාඩුවක් හම්බ වෙනවා. ඒ නිමාඩුව එතකොට දින 100න් ඒ කියන්නේ වැටුප් සහිත නිමාඩු පටන් ගන්න ඕනේ. අපි නිමාඩු පටන් ගන්න මුල දවසේම කියලා මේ කියන්නේ. මම හිතන්නේ තේරෙනවා ඒක. හරි නිදර්ශකයක් කියනවා ගුරුවරුක 79 දින 79 අවුරුද්ද 71 දින සිට 80 10 7 දින දක්වා දිවයින බැහැර ගත කිරීම සඳහා නිවාඩු ගැනීමට අදහස් කරයි. මෙම කාල පරිච්ඡේදය තුල පිළිගත් පාසල් නිමාඩු වාර 4ක් තියෙනවලු. 4ක් ඇත. එම වාර 4ට අයත් මුළු නිමාඩු දින ගන්න 102යි. ඒ කියන්නේ මෙයා 79 7 1 ඉඳලා 80 10 7 වෙනිදාම පාසල් නිමාඩු වාර 4ක් තියෙනවා. එතන මම හිතන්නේ අවුරුද්දට වැඩි මේ 7යි 1 ඉඳලා ඊළඟ අවුරුද්ද 10 7 අවුරුද්දටත් වැඩි. ඒක දසමාසයකට වැඩි. එතකොට අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. එතකොට ඒ වෙනකම්ම තියෙන පාසල් නිමාඩු ගණන 102යි. හරි. ඊට පස්සේ කියනවා 79 7යි 1 වැනි දිනෙන් පටන් ගන්න දසමාසයේ කාලය තුල පිළිගත් පාසල් නිවාඩු වාර 3ක් ඇත. මෙම වාර 3ට ඇතුළත් මුළු නිවාඩු දින ගන්න 72කි. එතකොට මේ පාසල් පැවැත්වෙන නෙමෙයි ඒ වාර ඒ කියන්නේ දසමාසයක් ඇතුළත පාසල් නිවාඩු අහු වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාස, අගෝස්තු මාස, සෙනසුරාදා, පෝය නිවාඩු ඒ ඔක්කොම. හැබැයි වැඩ කරන දින නෙමෙයි. වැඩ කරන්නේ නැති දින ගාන අහු වෙනවා දසමාසයක් තුල. එයා නිමාඩු ගන්න දසමාසයක් ඇතුළත නිමාඩු ගාන ගණන් කරලා බැලුවොත් මේ වාර 3යි සෙන්සුරායිද රජ නිමාඩු ඔක්කොම ගණන් බැලුවොත් එමේ 72ක් හම්බ වෙනවලු. 72ක්. එතකොට මෙයාට මේ එයා නිමාඩු 79 7 1 දින පටන් ගත්තම දසමාසයක් තුල මේ විදිහට 72ක නිමාඩු අවුරුද්දයි මාස 3ක් නිමාඩු ගත්තට 72ක දසමාසයක් තුල පාසල් නිමාඩු ගණන් මෙයාට අහු වෙනවා. හරි. දෙකෙන් අඩු ප්‍රමාණයයි. හරි 72 ඔහුට හිමි වන්නේ එම කාල පරිච්ඡේද දෙකෙන් අඩු ප්‍රමාණයයි. ඒ කියන්නේ එයා මුළු නිමාඩු ගාන 102යි නේ යාට. 102 නෙමෙයි අඩු නිමාඩු ගාන තමයි හිමි වෙනවා කියලා කියන්නේ. හරි දෙකෙන් අඩු නිමාඩු ගාන. එහෙන් 79 1යි 7යි 1 දිනෙන් පටන්ගෙන දින 72ක් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ඔහුට දිය යුතුය. ඉතිරි නිවාඩු කාලයේ වැටුප් රහිත ලෙස සැලකිය යුතුය. ඒ කියන්නේ නිවාඩු ගත්තට පස්සේ එයාට ගාණන් නිවාඩු ගන්නකොටම දින 72ක් එයාට මුලින්ම නිවාඩු හම්බ වෙනවා. ඒ නිවාඩු ඉවරනට පස්සේ තමයි එයාට පිටරටින කාලෙම නැත්නම් 80 10 27 දක්වා යන ඉතුරු කාලය වැටුප් රහිත නිවාඩුවක් වෙන්නේ. එතකොට නිවාඩු මාසවල ගියාට ඒව අපිට නිවාඩු විදියට පඩි සහිත නිවාඩු තමයි හම්බෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි. හරි ඊට පස්සේ කියනවා තුන්වෙනිව ගන්තියේ ඊතා හදිසි පෞද්ගලික හේතු නිසා හෝ අසනීපයක් නිසා හෝ නිවාඩු අවශ්‍ය වුවහොත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අභිමතයේ පරිදි සම්පූර්ණ වැටුප් සහිත අනියම් නිවාඩු එක්වරකට දින 6 දක්වා දිය හැකිය. හදිසි හේතුවක් හෝ අසනීපයක් නිසා නිවාඩු ගත්තොත් එම් ආයතන ප්‍රධානියාගේ අභිමතයේ කැමැත්ත පරිදි ගන්න පුළුවන්ලු අනියම් නිවාඩුවක් එක දිගට නැත්නම් එක්වරකට දින 6 දක්වා ගන්න පුළුවන්ලු.
වර්ෂයකදී එසේ දිය හැකි උපරිම නිවාඩු ගන්න දින 21යි. එහෙම දෙන්න පුළුවන් 6 වුණත් එක එක දුන්නත් නිවාඩු 21යි තමයි අවුරුද්දටම දෙන්න පුළුවන් කියලා. කියන්නේ රාජ්‍ය සේවකයකට නිවාඩු අනියම් නිවාඩු 21ක් තියෙනවා කියලා කියන්නේ. හරි ඊළඟට කියනවා අසනීපයක් නිසා පාසල් වාරය තුල දන්න කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටිය ඉන්නවා අසනීපයක් නිසා පාසල් වාරය තුල 24/3 උපවගන්තියේ සඳහන් ප්‍රමාණයට වඩා නිවාඩු අවශ්‍ය වුවහොත් අසනීපයක් වෙලා අර දින 21 මදිව ගියොත් මේ කියන්නේ නිවාඩු අවශ්‍ය වුවහොත් ගුරුවරයාගේ රාජකාරී කටයුතු ඉටු කිරීම පිණිස දෙපාර්තමේන්තු ප්‍රධානියාට සෑහීමකට පත්විය හැකි වැඩපිළිවෙලක් යොදා ඇතනම් ඒ කියන්නේ ගුරුවරයා කරන ආපු වැඩපිළිවෙල ඉදිරියට කරන යන වැඩපිළිවෙල යොදා ඇතනම් ඕනෑම එක් වර්ෂයකදී උපරිම වශයෙන් එක් මාසයක් දක්වා සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු දීමට ආයතන ප්‍රධානියාට පුළුවන්. දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්. හරි ඒ කියන්නේ නිවාඩු 21 මදිව ගියොත් එම අසනීපයක් වෙලා ඕනෑම එක් අවුරුද්දක එක දිගටම හැම අවුරුද්දෙම ගන්න බෑ එක් අවුරුද්දක මාසයක් නිවාඩු ගන්න පුළුවන් කියලායි කියන්නේ. වගන්ති කියවොත් එහෙම ඕනෑම එක් වර්ෂයකදී උපරිම වශයෙන් එක් මාසයක් දක්වා සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු දීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්. හරි දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන්ලු. හරි ඊට පස්සේ කියනවා මෙහි 24/3 හා 24/4 උපවගන්ති යටතේ වූ සියලුම නිවාඩු අවසන් වූ පසු ගුරුවරයෙකුට අසනීපයක් නිසා පාසල් වාරය තුල තවදුරටත් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ඕනෑම එක් අවුරුද්දක් තුලදී 24/4 උපවගන්තිය යටතේ හිමි නිවාඩු වලින් ඕනෑම අනුගාමී අවුරුදු දෙකක ඉතිරිව තිබෙන නිවාඩු දීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට සිය අභිමතය පරිදි පුළුවන්. මොකක් කර ලොකු අසනීපයක් නිසා අපට එම අවුරුද්ද අපි කිම 2017 වර්ෂයේ අපි ගන්න තියෙන නිවාඩු ටික සියලුම අරන් ඉවරයි. අර මාසෙත් අරන් ඉවරයි. මාසයක් ගන්න පුළුවන් නිවාඩු ඒ ටිකත් අරන් ඉවරයි. හැබැයි තවත් නිවාඩු ඕන යාබද අවුරුදු දෙකක අපට තිබුණු නිවාඩු වලින් ගන්න පුළුවන් කියලා මේ කියන්නේ. අපට අසනීපය තිබුණොත් අපි ගත්තේ නැතු නිවාඩු තියෙන්න ඕන. භෝගිය අවුරුදු වල ඒ නිවාඩුත් ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි ඊට පස්සේ කියනවා ඉහත උපවගන්ති වල සඳහන් අයුරු මිස අසනීපයක් නිසා හෝ වෙනත් කාරණා නිසා හෝ පාසල් වාරයේ තුල නිවාඩු දිය යුත්තේ වැටුප් රහිතවය. ඉහත කියපුවට අමතරව අසනීපයක් නිසා හෝ වෙනත් හේතු නිසා තව නිවාඩු ගන්න බලාපොරොත්තු වෙනවනම් ඒවට දෙන්න ඕනේ වැටුප් රහිත නිවාඩු. හරි ඊළඟ කරන ගුරුවරයෙකුට හදිස්සි අනතුරු වෙනුවෙන් හෝ රාජකාරී යෙදී සිටින විට වැළඳුණු අසනීපයක් වෙනුවෙන් හෝ මෙහි 9 වන වගන්ති යටතේ නිවාඩු දිය හැකිය. ඒ කියන්නේ මොකද්ද මේ ගුරුවරුන්ට හදිස්සි අනතුරක් වෙන්නත් පුළුවන්. හදිස්සි අනතුරක් හෝ රාජකාරී යෙදී සිටින වැළඳුණු අසනීපයක් නිසා හෝ 9 වෙනි වගන්ති යටතේ නිවාඩු දෙන්න පුළුවන්. 9 වෙනි වගන්තිය කියන්නේ මොකද්ද මේ? අපි කිව්වා 12 වෙනි පරිච්ඡේදයේ තමයි නිවාඩු ගැන සඳහන් වෙන ආයත සංග්‍රහයේ. මේ 12 වෙනි පරිච්ඡේදය ගියට පස්සේ උපවගන්ති තියෙනවා 37ක්. මේ 37න් 9 වෙනි වගන්තියට අපි කිව්වා මේ 12 වෙනි පරිච්ඡේදය සම්පූර්ණ සඳහන් වෙන්නේ නිවාඩු ගැන. මේකේ 9 වෙනි වගන්තියේ 12 වෙනි පරිච්ඡේදයේ සම්පූර්ණ නිවාඩු ගැන සඳහන් වෙනවා. 9 වෙනි වගන්තියේ උපවගන්තියේ තමයි අසනීප සම්බන්ධ නිවාඩු සඳහන් වෙන්නේ. හදිස්සි අනතුරු හා අසනීප සම්බන්ධ. බලවත් මම මෙතෙන්ට එක ගෙනත් තියෙනවා 9 වෙනි වගන්තිය. හදිස්සි අනතුරු නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු. හදිස්සි අනතුරු නිවාඩු හරි. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන හෝ නොදරන හෝ හමුදා නිලධාරියෙකු නොවන රාජ්‍ය නිලධාරියෙකුට හෝ අධිකරණ නිලධාරියෙකුට ඔහුගේ රාජකාරී ඉටු කිරීමේදී හෝ එයා රාජකාරී කරමින් ඉන්නකොට හෝ ඔහු රාජකාරී ඉටු නොකරන අවස්ථාවේදී උවද ඔහුගේ සාමාන්‍ය රාජකාරිවල විශේෂ සීමාව ඇතුළත වූ යම් ක්‍රියාවක් කිරීමේදී හෝ එයා රාජකාරී නොකරනොත් එයාගේ රාජකාරී සීමාවේ යම් ක්‍රියාවක් උදාහරණයක් විදිහට අපි ඉස්කෝලෙන් බැහැරව ඉස්කෝලේ වැඩකට නැත්නම් සේවාස්තයකට ගිහිල්ලා ඉන්නවා. නැත්නම් ලෝක සටනක් ගහලා වෙන මොකක් රැස්වීමකට ගිහිල්ලා තියෙනවා. විදුහල්පති රැස්වීමකට ගිහිල්ලා තියෙනවා.
නැත්නම් සේවාස්තකයට කියලා තියෙනවා. හැබැයි රාජකාරී ස්ථානේ නෙමෙයි ඉන්නේ සේවාස්තකයට. හරි එන්නේ ඒ වගේ දෙයකට. ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීමේ ලා යම් ක්‍රියාවක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෝ ඔහුගේ රාජකාරී කිරීමේදී යම් ප්‍රතිඵලයක් වශයෙන් කියලා කියන්නේ කරනකොට හෝ ඔහුගේ වාසස්ථානයේ සිට රාජකාරී සඳහා වාර්තා කිරීම පිණිස සේවා ස්ථානයේ දක්වා ඔහුගේ වාසස්ථානයේ ගෙදර ඉඳලා ඉන්න තැන ඉඳලා රාජකාරී සඳහා වාර්තා කිරීම පිණිස සේවා ස්ථානයේ දක්වා ගෙදර ඉඳලා පාසලට යන අතරතුර ඊට පස්සේ කියනවා හෝ රාජකාරියෙන් පසු ඔහුගේ සේවා ස්ථානයේ සිට වාසස්ථානයේ දක්වා යන ගමනේදී ඒ කියන්නේ ඉස්කෝලේ කිව්වොත් එimhe ඉස්කෝලේ ලෙවල් එක ගෙදර යනකම් ඒ අතරතුරදී හෝ සේවා ස්ථානයේ සිට වැඩ කරන තැන සිට රාජකාරී කටයුතු නිරත වීම සඳහා යම් ගමනකදී සහ සේවා ස්ථානට ආපසු එම ගමනකදී හෝ තුවාල සිදු වුවහොත් ඒ කියන්නේ යම් ස්ථානයක සේවා කටයුත්තක් කරන්න රාජකාරී ස්ථානයේ සිට වෙන තැනකට යනවා. එතෙන්ලා ආපහු එන අවස්ථාවේ ඉඳලා එතන ඇදී සිටිය ගැටලුවක් නැහැ. හා එසේ තුවාල සිදුවුනොත් එසේ තුවාල සිදුවීම යම් නීතියක් හෝ දෙපාර්තමේන්තු නියමයක් හෝ රෙගුලාසියක් හෝ උල්ලංඝනය වන අයුරින් ක්‍රියා කිරීම නිසා හෝ හා නිලධාරියාගේ සහායක නොසැලකිලිමත් භාවය නිසා නොවේ නම් ඒ කියන්නේ අපි ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම අපේ වැරද්දකින් නොවේ නම් ඕ වගේ එකක් කියන්නේ නොවේ නම් එසේලත් තුවාලයේ ස්වභාවය අනුව හෝ වෛද්‍ය නිර්දේශය අනුව අදාළ අමාත්‍යාංශයේ ලේකම්ට වර්ෂයක් දක්වා වැටුප් සහිත නිවාඩු හා ඉන්පසු මාස 6ක් අඩවැටුප් නිවාඩුව ලබා ගත හැකිය. හරි. මම කියපු දේ තේරෙන්නේ නැති නිවාඩු හිමි වෙන්නේ අප රාජකාරියේදී සිටියොත් එහෙම රාජකාරියට යනකොට රාජකාරි වල ගෙදරින් එනකොට නැත්නම් රාජකාරියේ කිරීම සඳහා වෙනත් ස්ථානයකට යනකොට මොකක් හරි රාජකාරී මට්ටමේ සම්බන්ධලා ඉන්නවනම් මොන හරි දෙයක් වුණොත් එහෙම අවුරුද්දක නිවාඩුවක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මාස 6ක් අඩවැටුප් සහිත නිවාඩුවක් ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි. එසේ අනුමත කරන නිවාඩු නිලධාරියාගේ සාමාන්‍ය නිවාඩු වලින් අඩු නොකළ යුතුය. ඒ ගන්න නිවාඩු අපිට සාමාන්‍ය වර්ෂයක දෙන නිවාඩු 21ක් තියෙනවා නම් ඒ 21කින් අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි. ඉහත 9.1 සඳහන් කර ඇති එක් අවුරුදු නිවාඩුවකට අමතරව තමාටම ඉක්ුත් නිවාඩු ලබා ගැනීම නිලධාරී අවසර ඇත. දැන් අවුරුද්දක් නිවාඩු ගත්තත් ඊට පස්සේ තමන්ට ඉතුරු නිවාඩු තියෙනවා නම් ඒ නිවාඩුත් ගන්න පුළුවන් කියලා කියන්නේ අවසරය ඇත. නිවාඩු ගැනීමට අවසරය ඇත. හදිස්සි අනතුරු නිවාඩු ඉල්ලුම් කළ යුත්තේ පස්වන පොදු ආකෘති පත්‍රයේ අපි සාමාන්‍ය නිවාඩු ඉල්ලුම් කරන 26 සහ 25 ආකෘති 25 තමයි ඉල්ලන්නේ 26 පෙරරටනේ. මෙරටින් බැහැරව නිවාඩු ඉල්ලන්නේ 26 ආකෘති පත්‍රයේ පස්වන පොදු ආකෘති පත්‍රයෙන් තමයි මේ නිවාඩු ඉල්ලන්න පුළුවන් කියලා කියන්නේ. හරි. හරි. ඊට පස්සේ විශේෂ අසනීප නිවාඩු තියෙනවා. නියම වශයෙන්ම ස්වකීය රාජකාරී කරමින් සිටියදී යම් නිලධාරියෙකුට රෝගයක් වැළඳුණහොත් රාජකාරී නියැලලා ඉනකොට රෝගයක් වැළඳුණහොත් හා එසේ එම රෝගය වැළඳුනේ ඔහු නියම වශයෙන්ම ස්වකීය රාජකාරී කරමින් සිටියදී බවටත් ඔහුගේම ප්‍රමාද දෝෂයන් නිසා නොවන බවටත් ඔහුගේ වැරද්දක් නොවන බවටත් නිශ්චය වශයෙන්ම ඔහුගේ රාජකාරී ස්වභාවය හේතු කොටගෙන බවටත් රජයේ වෛද්‍ය නිලධාරියෙකු ඉදිරිපත් කරන සහතිකයක් පිට අදාළ අමාත්‍යාංශයේ ලේකම්ට සෑහීමකට පත්විය හැකි නම් එහෙම වැඩ කරමින් ඉන්න බවට රෝගයක් වුණා නම් කියලා කියන්නේ මාස 6ක් දක්වා වැටුප් සහිත නිවාඩුවක් හා මාස 6ක් අඩවැටුප් සහිත නිවාඩු ගන්න පුළුවන්. මාස 6ක වැටුප් සහිතයි මාස 6ක් අඩවැටුප් නිවාඩු ගන්නත් පුළුවන්. රාජකාරී ඉදී සිටිනට. හරි. මෙසේ අනුමත කරන නිවාඩු නිලධාරියාගේ සාමාන්‍ය නිවාඩුවෙන් අඩු නොකළ යුතුය. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේම එසේ ගන්න නිවාඩු අර එයාට හිමි අවුරුද්දට තියෙන නිවාඩු ගණන් අඩු වෙන්නේ නැහැ. හරි. තම රාජකාරියේ නිරතව නොසිටින අවස්ථාවක අනපේක්ෂිත ව්‍යසනයක් නිසා තුවාල ලබන ස්ථීර
විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන හෝ නොදරන හෝ රාජකාරී නිලධාරියෙකුට හෝ අධිකරණ නිලධාරියෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ එම විවසන අවස්ථාව එවැනි අනුග්‍රහයක් ලබා දීමට සුදුසුයයි ආයතන අධ්‍යක්ෂ ජනරල් තීරණය කළහොත් වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ පරිදි වැටුප් සහිත විශේෂ අසනීප නිවාඩු ලබා ගැනීමට අමාත්‍යාංශයේ ලේකම්ට හැකිය. අමාත්‍යාංශයේ ලේකම්ට හැකිය. මම හිතන්නේ ඒක තේරෙනවා. වෛද්‍ය නිර්දේශන අසනීප නිවාඩු ලබා ගැනීම අමාත්‍යාංශයේ ලේකම්ට හැකිය. හරි. මෙසේ අනුමත කරන නිවාඩු නිලධාරියාගේ සාමාන්‍ය නිවාඩු වලින් අඩු නොකළ යුතුය. හරි. ඊළඟ කොටසට ගියොත් ගුරුවරයා 24 8 වෙනි වගන්තිය ගුරුවරයෙක් සම්බන්ධයෙන් වූ කල ප්‍රසූත නිවාඩු සඳහා මෙහි 18 වගන්තියේ විධිවිධාන අදාළ වේ. මොකද මේ 18 වගන්තියේ විධිවිධාන කියන්නේ අපි කිව්වා 12 වෙනි පරිච්ඡේද නිවාඩු ගැන සඳහන් වෙනවා. මේකේ වගන්ති තියෙන 37ක්. 37 18 වගන්තිය තමයි ප්‍රසූත නිවාඩු ගැන සඳහන් වෙන්නේ. හරි අපි මේකත් මෙතන ගෙනත් තියෙනවා. ප්‍රසූත නිවාඩු ස්ථීර తాවකාලික අන්‍යම් හෝ අභ්‍යාසලාභී නිලධාරීන්ට මෙම වගන්තිය යටතේ ප්‍රසූත නිවාඩු හිමි වේ. වැටුප් සහිත ප්‍රසූත නිවාඩු නිලධාරීනියකට සෑම සජීවී දරුපත සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි වේ. වැඩ කරන දින 84ක් නිවාඩු හිමි වෙනවා සජීවී දරුපත සඳහා. දරු ප්‍රසූතිය සිදු වී සති 4ක් යාමට පෙර නිලධාරිනියට යලිත් රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදෙනු ඇත. සති 4ක් යාමට පෙර නිලධාරිනියට රාජකාරියට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි. මෙම වගන්තිය යටතේ නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් හෝ දරුවාගේ උපැන්න සහතික ඉදිරිපත් කළ යුතුය. මේ දින 84 නිවාඩු ගන්න වෛද්‍ය සහතිකයක් හෝ දරුවාගේ උපැන්න සහතික ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට ප්‍රසූත නිවාඩු ගලන් බැලීමේදී එම නිවාඩු කාලය තුල වැටෙන රජයේ නිවාඩු සෙනසුරාදා ඉරිදා ඊට ඇතුළත් නොකළ යුතුයි. ඒ කියන්නේ අපිට දින 84ක් නිවාඩු හම්බෙන්නේ වැඩ කරන දින 84ක් හම්බෙන්නේ. එතකොට ඒ කාලේට වැටෙන රජයේ වෙන නිවාඩු ගණන් ගන්නේ නැහැ. නිවාඩු කාල ගණන් ගන්නේ නැහැ. වැඩ කරන දින වලින් දින 84ක් නිවාඩු හම්බෙනවා. මෙම නිවාඩු කාලය නිලධාරිනියගේ ඉතිරිව තිබෙන නිවාඩු වලින් අඩු නොකළ යුතුය. දැන් එයාට එම අවුරුද්ද නිවාඩු තිබ්බනම් ඒ නිවාඩු වලින් අඩු කරන්නේ නැහැ හැම නිවාඩු ගණනවල. මෙම නිවාඩු කාලය සම්පූර්ණ වැටුප් සහිත විශේෂ නිවාඩු වන ලෙස සැලකිය යුතුය. සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් ලෙස තමයි සැලකන්නේ. ඊළඟ උපතේදීම මරණය සිදුවන දරුවපතකදී උපතේදීම දරුවා මිය ගියා නම් සහ දරු ප්‍රසූතියෙන් සති 6ක් ඉක්මවා යාමට පෙර දරුවාට සති 6ක් යන ඉස්සරින් දරුවා මිය ගියොත් එහෙම මරණයට පත්වන අවස්ථාවවලදී දරුවාගේ මරණ සහතිකය හෝ වෛද්‍ය සහතිකය හෝ ඉදිරිපත් කළ විට විශේෂ වැටුප් සහිත නිවාඩු වශයෙන් දරු උපත සිදු වී සති 6ක නිවාඩුවක් දෙනවා ගන්න පුළුවන්. සති 6ක නිවාඩුවක් එක වෙන්න නම් උපතේදී මරණය සිදු වෙන්න පුළුවන්. දරුවා ඉපදිලා සති 6ක් යන ඉස්සරින් නැති වෙන්නත් පුළුවන්, නැත්නම් මියන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම සති 6 උපදින දා ඉඳලා සති 7 දක්වා නිවාඩුවක් හම්බ වෙනවා. වැටුප් සහිත අඩවැටුප් සහිත ප්‍රසූත නිවාඩු 18.3.1 ඉහත සඳහන් 18.3.1 මේ කියන්නේ නැහැ 18.3යි 18.2යි උපවගන්තිය විධිවිධාන අනුව නිවාඩු ලබා ගැනීමේදී අනුතර දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් දින 84ක අඩවැටුප් සහිත නිවාඩුවක් හිමි. දින 84 මදි නම් දරුවා රැක බලා ගැනීමට අඩවැටුප් සහිත නිවාඩුවක් ගන්න පුළුවන් කියලා කියන්නේ. අඩවැටුප් සහිත නිවාඩු කාල පරිච්ඡේදයට අතරට වැටෙන රජයේ නිවාඩු සෙනසුරාදා සහ ඉරිදා දින අඩවැටුප් නිවාඩු ලෙස සැලකිය යුතුයි. ඒ කියන්නේ අර මුලින් ප්‍රසූත නිවාඩුව දින 84 වගේ නෙමෙයි. මේකේ වැඩ කරන දින අපි කිව්වොත් එහෙම නිවාඩු පටන් ගන්න ජනවාරි 1 වෙනිදා නම් එතනින් ජනවාරි මාසෙ දවස් 31ක් තියෙනවා. දින 31ම නිවාඩු දිය තමයි ගණන් ගන්නේ.
පෙබරවාරි මාස 28 තමයි පෙබරවාරි මාස දවස් 28ම නිමාඩු විදිහට තමයි ගණන් ගන්න. ඒක නිමාඩුද රජයේ රාජකාරී නැත්නම් වැඩ කරන දවස්ද නිමාඩු දවස්ද කියලා නෑ. ඔක්කොම නිමාඩු විදිහට තමයි ගණන් කරලා ගන්නෙ. හරි. වැටුප් රහිත ප්‍රසූත නිමාඩු 18.4.1 18.3.1 උපවගන්ති යටතේ අනුමත කරන ලද නිමාඩු අවසන් වීමෙන් පසුව තවදුරටත් දරුවා රැක බලා ගැනීමට අවශ්‍ය වන්නේ නම් පමණක්ද වැටුප් රහිත දින 84ක නිමාඩුවක් දිය හැකිය. ඒ වැටුප් රහිත දෙන්නේ දින 84ක් ආයෙත් ගන්න පුළුවන්. මේකත් ඒ වගේ තමයි. මේ වගන්ති යටතේ දෙනු නිමාඩු ගණන් බැලීමේදී එම නිමාඩු කාලය තුලට වැටෙන රජයේ නිමාඩු සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුළත් කළ යුතුයි. ඒ කියන්නේ අර අඩවැටුප් නිමාඩු වගේම තමයි මේ නිමාඩුත් ගණන් ගන්නේ. සියලුම දින ගණන් නිමාඩු විදිහට තමයි ගණන් ගන්නේ. වැඩ කරන දින විතර නෙමෙයි නිමාඩු දවසුත් ගණන් ගන්න දින 84ට. මෙම නිමාඩු ලබා ගැනීමට පෙර නිලධාරියට ලබා දී ඇති ණය හෝ අත්තිකාරම මාසික වාරික නොකඩවා අයකර ගැනීම සඳහා සතුටුදායක වැඩපිළිවෙලක් යෙදීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා වග බලා ගත යුතුය. ඒ කියන්නේ ණය මොන හරි අරන් දෙනවා ලෝන් වලට එහෙම ඒ වගේ වා ගන්න ආයතන ප්‍රධානියා වග බලා ගන්න ඕනලු. ඒ පඩි නෑනේ වැටුප් රහිතනේ. ඒ හින්දා ගබ්සාවක් හේතුව කොටගෙන අවශ්‍ය නිවාඩු වෛද්‍ය සාතිකයන් මත නිලධාරියට හිමි නිවේක නිවාඩු වලින් ලබාගත හැකියි. ගබ්සාවක් හේතුවෙන් නිවාඩු ගන්නවා නම් නිවාඩු ගන්න පුළුවන්. හැබැයි එම අවුරුද්දේ නිලධාරියට තියෙන නිවාඩු වලින් තමයි එතකොට අඩු වෙන්නේ. නිවාඩු ගන්න පුළුවන් දවස් 10ක් හරි 5ක් හරි කීයක් හරි. හැබැයි ඒ අවුරුද්දේ යාට තියෙන නිවාඩු වලින් ඒක අඩු වෙනවලු. මෙහි 18.2 උපවගන්ති යටතේ ලබාගත් නිවාඩු කාලයේ අවසන් වීමෙන් අනතුරුව ඒ කියන්නේ ප්‍රසූත නිමාඩු වැටුප් සහිත ප්‍රසූත නිමාඩු කාලයේ අවසන් වීමෙන් පසු අනතුරුව 3.1 උපවගන්ති යටතේ නිමාඩු ලබා නොගන්නේ නම් ඒ කියන්නේ අඩ වැටුප් සහිත නිමාඩු ලබා නොගන්නේ නම් තම දරුවාට මව්කිරි දීම සඳහා ඒ කියන්නේ ප්‍රසූත නිමාඩුව අරන් ඉවල දින 84ක් අඩ වැටුප් සහිත නිමාඩු ලබා ගන්නේ නැත්නම් මව්කිරි දීම සඳහා සාමාන්‍ය සේවා ස්ථානයෙන් පිටවන වේලාවට පැයකට කලින් සේවා ස්ථානයෙන් පිට වී යාමට ඔහුට අවසරය දිය යුතුය. එහෙම අඩවැටුප් සහිත නිමාඩු ගන්න නැත්නම් සේවා ස්ථානයෙන් සාමාන්‍ය යන වෙලාවට කලින් පැයක් කලින් යන්න පුළුවන් කියලා කියන්නේ. මෙම අවසර දිය යුත්තේ දරුවාට වයස මාස 6ක් දක්වා වනතුරු පමණි. දරුවාට මාස 6ක් වෙනකන් සාමාන්‍ය සේවා වෙලාව අවසන් වෙන්න කලින් පැයක් කලින් යන්න පුළුවන්ලු. නිමාඩුවක් තියෙනවා. තවද නිලධාරිනියකට ගර්භණී අවස්ථා මේක ගොඩක් කටි දන්නෙත් නෑ. තවද නිලධාරිනියකට ගර්භණී අවස්ථා මාස 5ක් වූ විට ගර්භණී කාලයේ මාස 5ක් වූ විට රාජකාරී සඳහා සේවා ස්ථානයට පැය භාගයක් ප්‍රමාද වී පැමිණීමටද පැය භාගයක් ප්‍රමාද වෙලා එන්නත් සාමාන්‍ය සේවා ස්ථානයෙන් පිටවන වෙලාවට පැය භාගයක් ප්‍රථම පිටවීමටත් ඉඩ දෙනු ලැබේ. පැය භාගයක් කලින් යන්න සහ පැය භාගයක් පරක්කු වෙන්න ඉඩ දෙනවලු. මෙම අනුග්‍රහය දෙන ලබන්නේ නිලධාරිනිය ප්‍රසූත නිමාඩු ලබා ගන්නා තෙක් පමණි. ප්‍රසූත නිමාඩු ලබා ගන්න කම්ම දෙනවලු. හරි. 18.8 ඉහත සඳහන් 18.3.1 උපවගන්ති යටතේ නිමාඩු අනුමත කරනුයේ දරුවා ජීවතුන් අතර සිටින විටදී පමණි. නිමාඩු ලබා ගන්නේ දරුවා රැකබලා ගැනීමට බැවින් යම් හේකින් දරුවා මිය ගියොත් දින 4කට පසුව මෙම නිමාඩු අවලංගු වේ. ඒ කියන්නේ ප්‍රසූත නිමාඩු සහ අඩවැඩුප් නිමාඩු කියන ඒ දෙක තමයි. ඒක දෙන්නේ දරුවා රැකබලා ගැනීම සහ දරුවා රැකබලා ගැනීමට. එතකොට සජීවී දරුවන් රැකබලා ගැනීම තමයි දෙන්නේ. බෙරළක දරුවා මිය ගියොත් එහෙම දින 4කට පසුව මෙහි නිමාඩු අවලංගු වෙනවලු. 3.1 සහ 3.4.1. ඒ කියන්නේ අඩවැටුප් සහ වැටුප් රහිත. මම ඊට ඉතින් දරුවා ඉපදෙන දා ඉඳලා කියපු කතාව අපි කිව්වා. දරුවා ඉපදෙන දා මිය ගියොත් එහෙම සති 6ක් දෙනව නිමාඩුව. මේ කියන්නේ අඩවැටුප් සහ වැටුප් රහිත නිමාඩු. දවස් 4කට පස්සේ
සේවයට වාර්තා කරන්න ඕන කියලා කියන්නේ. ඒ දෙන්නේ දරුවා රැක බලා ගැනීමට තමයි අඩවැටුප් නිමාඩුයි වැටුප් රහිත නිමාඩුයි දෙන්නේ. බැරිලාකත් දරුවා මිය ගියොත් එහෙම අඩවැටුප් නිමාඩු දෙන්නේ නැහැ. එතකොට සේවයට වාර්තා කරන්න දරුවා රැක බලා ගැනීම තමයි අඩවැටුප් සහ වැටුප් රහිත නිමාඩු දෙන්නේ. සාමාන්‍යයෙන්. එතකොට ඒවා දරුවාගේ පැත්තෙන් තමයි දීලා තියෙන්නේ. දරුවා නැත්තම් දෙන්නේ නැහැ කියලා කියන්නේ. හරි. ඉහත 18.3.1 4.1 උපවගන්ති යටතේ නිමාඩු දෙන යටතේ ලබා දෙන නිමාඩු වැටුප් වර්ධක කාර්ය සඳහාද විශ්‍රාම වැටුප් කාර්ය සඳහාද බාධාවක් නොවිය යුතුය. වැටුප් රහිත නිමාඩු කාලය තුල ඇතිවන පුරප්පාඩු වලදී උසස් වීම ලබා දීම සඳහා එම නිමාඩු කාලයේ අවහිරයක්සේ නොසලකිය යුතුය. එතකොට මේ නිමාඩු ප්‍රසූති නිමාඩු ගන්නකොට කිසිම වැටුප් වර්ධයකටවත් විශ්‍රාම යාමයකටවත් බාධා වෙන්නේ නැහැ. ඒ වගේම උසස් වීම වලදීවත් කිසිම බාධාවක් වෙන්නේ නැහැ කියලා කියන අවහිරයක් වෙන්නේ නැහැ. හරි ඊළඟට 18.10 නිලධාරීනිය ඉහත 3.1.4.1 උපවගන්ති යටතේ සඳහන් නිමාඩු වල කොටසක් අවලංගු කර සේවයට වාර්තා කිරීමට කැමැත්ත දක්වන අවස්ථාව දෙපාර්තමේන්තු ප්‍රධානියාට දැක්වීමෙන් එසේ කළ හැකියි. ඒ කියන්නේ අඩවැටුප් සහ ප්‍රසූති නිමාඩු අනිවාර්යෙන් ගන්න ඕන 84 අඩවැටුප් සහ වැටුප් රහිත නිමාඩු ගන්නවා කියලා තීරණය කරලා ආය සේවයට එන්න ඕන නම් එන්න පුළුවන්ලෝ ආයතන ප්‍රධානියාට දැන්වීම. ඒතර කාගවත් අහන්න ඕනේ මේක සියලුම දේවල් සඳහන් වෙලා තියෙනවා. ආපහු සේවයට යන්න ඕන නම් ආයතන ප්‍රධානියාට සඳහන් කරලා යන්න පුළුවන්. නැත්නම් අපි දින ගත්ත 84 කියලා 84ම නිමාඩු වැටෙන්නේ නැහැ. හරි ඊළඟ පීතෘ නිමාඩු රජයේ ස්ථීර තාවකාලික අනියම් හෝ අභ්‍යාසලාභී නිලධාරියෙකුගේ භාර්යාවට දරුවෙකු ඉපදීම වෙනුවෙන් වැඩ කරන දින 3ක විශේෂ පීතෘ නිමාඩුවක් ලබා ගැනීමට හිමිකම් නැත. දවස් 3ක නිමාඩුවක් ලබා ගන්න තියෙනවා. ගන්නෙත් නැහැ මේව දන්නෙත් නැහැ. හරි ගන්න කොහොමද කියලා බලමු අපි. ඉහත උපවගන්ති යටතේ හිමිකම් ලබන නිමාඩුව දරුපතේ සිට මාස 3ක කාලයක් ඇතුළත ගත යුතුය. දරුපත සිදු වෙලා මාස 3ක් ඇතුළත නිමාඩුව ගන්න ඕන. දවස් 3ක නිමාඩුවක් තියෙන්නේ. හරි. ඉහත උපවගන්ති යටතේ නිමාඩු ලබා ගන්නා නිලධාරීන් තම විවාහ සහතිකය සහ දරුපත පිළිබඳ නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය හෝ දරුවාගේ උප්පැන්න සහතිකය හෝ පසුව ඉදිරිපත් කර විශේෂ නිමාඩුවේ හිමිකම සනාථ කරගත යුතුය. තම විවාහ සහතිකය සහ දරුපත පිළිබඳ නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය හෝ දරුවාගේ උපැන්න සහතිකය හෝ පසුව ඉදිරිපත් කරන විශේෂ නිමාඩුව ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි. ඊළඟ වැන්දඹු මුස්ලිම් ගුරුවරියකට ඉඩ්ඩා පිළිපැදීම සඳහා මෙකි 12 උපවගන්ති යටතේ නිමාඩු ලබා ගැනීමට හිමිකමක් ඇත. මුස්ලිම් කාන්තාවට ඉඩ්ඩා පිළිපැදීම සඳහා 12 කියන්නේ නිමාඩු තන්ද වෙන 12 පරිච්ඡේදයේ මේක තියෙන 12 වෙනි කොටසේ නැත්නම් 12 වෙනි උපවගන්ති යටතේ 12 තව කොටසක් තියෙන 12 යටතේ නිමාඩු ලබා ගන්න පුළුවන්. අපි ඒක බැලුවොත් එහෙම 12 ගැන කියලා තිනවා. ඉඩ්ඩා පිළිපැදීම සඳහා නිමාඩු අදාළ වර්ෂයේ සහ තමාගේ මුළු සේවා කාලය තුලම ඒ කියන්නේ යාගේ ඉන්න 2017 වසරේකුත් ඒ වර්ෂයේ සහ එයාගේ මුළු සේවා කාලය තුලම පාවිච්චියට නොගෙන ඉතිරුව ඇති. එයාගේ මුළු සේවා කාලෙම එයා පත්තින් ගත්ත දා ඉඳලම පාවිච්චියට නොගෙන ඉතිරුව ඇති විවේක සමුචිත හා ඉක්ුත් නිමාඩු හිලව් කරමින් ඒ කියන්නේ ගත්තු නැති නිමාඩු හිලව් කරමින් රාජ්‍ය සේවයේ නියුතු මුස්ලිම් කාන්තාවට තම ස්වාමි පුරුෂයා මිය ගිය විට ඒ සඳහා මාස 4ක් දින 10ක්ද මාස 4කුත් දින 10ක්ද ස්වාමි පුරුෂයා දික්කසාත වූ හෝ තමන් විසින් දික්කසාත ලබාගත් විට මාස 3ක්ද නොවික්මවන පරිදි නිමාඩු ලබා දිය හැකිය. මෙම දින ගණන ඉක්ම වූ නිමාඩු කාලය අඩවැටුප් නිමාඩු විය යුතුය. ඊට වඩා නිමාඩු ගන්නත් පුළුවන්ලු. එහෙමත් ඒක අඩවැටුප් නිමාඩු වෙනවලු. හරි. දැන් තේරෙනවා ඒක. හරි. ඔන්න ඔය විදිහටයි ගුරුණු සම්බන්ධ නිමාඩු තියෙන්නේ.
මීට අමතරව තව කතා නොකරපු කොටස් කිහිපයක් තියෙන. ඒක තියෙන සම්පූර්ණ නිමාඩු තියෙන කොටස. නිමාඩු තියෙන කොටසේ ඒ කියන්නේ අනියම් නිමාඩු, විවේක නිමාඩු, ඊට පස්සේ තියෙනවානේ ෂෝට් ලිව් එහෙම ගන්න ඒවා ගැන තව පොඩි විස්තර ටිකක් තියෙනවා. ඒක අපි වෙනම සම්පූර්ණ රාජ්‍ය සේවකයන්ගේ නිමාඩු යටතේ අපි කතා කරනවා අපහු 134 ගිල බැලුවොත් එහෙම මෙන්න මේ ටික මම කියන්නේ අනියම් නිමාඩු අසනීප මේ ටික කතා කරලා නැහැ. අනියම් නිමාඩු, අසනීප නිමාඩු, හිලව් නිමාඩු, විවේක නිමාඩු, ඉක්ුත් නිමාඩු, විශ්‍රාම පූර්ව, විශේෂ නිමාඩු, රාජකාරී නිමාඩු ඒව ගැන කතා කරලා නැහැ. ඒව ගැන රාජ්‍ය සේවකයන් සම්පූර්ණ එක විදිහට ඒක තියෙන්නේ. මේ ගුරුවරුන්ට සම්බන්ධ නිමාඩු විශේෂ විදිහට කතා කරපින්ද තමයි ගුරුන් සම්බන්ධ තියෙන විශේෂ නිමාඩු ගැන කතා කරේ. ආදි සංග්‍රහය වීඩියෝ කතා මාලාවත් එක්ක රැඳී සිටියට අපිට ස්තුතිවන්ත වෙන අතර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. මුදුනවා තාම අපිත් සමග සම්බන්ධ වෙන කට්ටිය බොහොමයක් ඉන්නවා. ඒ කට්ටියන් දැන ගැනීම සඳහා ෂෙයා කරන්න, දැනුවත් කරන්න. මේක වෙන වැඩක් කියවමින් ඉන්න ගමන් ඔයාලට මේ වීඩියෝට සහ එහුම්කන් දීලා යමක් තේරුම් ගන්න පුළුවන්. නොතේරුම් දෙයක් තිබුණා ආයත සංග්‍රහයේ PDF එක මම දාලා තියෙනවා. ඒක අරන් ආපහු කියවලා බලන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් අපේ පාඩම මෙතනින් හමාර කරනවා. ස්තුතියි.